හායි කොහොමද ඔයාලට පොඩි දෙයක් ගැන කතා කරන්න හිතුනවද? මොකද්ද මේ ජීවිතයේ සතුට කියන්නේ ඇත්තටම? ඔයාලට හිතන විදියට මොකද්ද ඇත්තටම ජීවිතයේ සතුට කියන්නේ? මට හිතන විදියට නම් ජීවිතයේ සතුට කියන්නේ අපි මේ වෙලේ ජීවත් වෙන එක තමයි අපේ ජීවිතේ නියම සතුට. හැබැයි ගොඩක් වෙලාවට අපි පොඩි කාලේ ඉඳන් මේකේ එන සිස්ටම් එකක් තියෙනවා. ඒතකොට ඒ සිස්ටම් එකෙන් අපිට කියලා දෙනවා හොඳට ඉගෙන ගන්න ඕන. ඊට පස්සේ දේවල් අපිට නිකන් ගෝල්ස් වගේක් ඇවිල්ලා තියෙනවා. කියන්නේ වාහන ගන්න, අපි ගයක් හදන එක, ඉඩමක් ගන්න එක, අපි රත්තරන් බඩු ගන්න එක වෙන්න පුළුවන්. මොකක්ම හරි දෙයකින් අපි මේ සිස්ටම් එක දැන් හැදලා ඉවරයි. එතකොට අපිට ගොඩක් දේවල් අපි සතුට කියලා හිතන්නේ අපි ඒක ඔක්කොම ඇචීව් කරගන්න ගත්තට පස්සේ තමා සතුට කියලානේ අපි ගොඩක් මිනිස්සු හිතන්නේ. ඒ දේවල් අපි ඇචීව් කරන්න ඕන. මේ සිස්ටම් එකේ ඉන්න නම් අපේ මේ ජීවිතේ පවත්වාගෙන යන්න නම් ඒ සියලු දේම අපිට ඕන වෙනවා. හැබැයි මට හිතන විදිහට අපි මේ ජීවිත කාලයේ අපි හිතමු උදාහරණයක් විදිහට අපි අවුරුදු 70ක් ජීවත් වුණා කියලා. ඒ අවුරුදු 70 ඇතුලේ අපිට ජීවිතේ විඳින්න අපිට ගොඩක් වෙලාවට අපිට විඳින්න කාල සීමාව තියෙන්නේ උඩරිම අවුරුදු 40 45 වගේ. ඒ කියන්නේ අනිත් කාලෙදී අපිට ගොඩක් වෙලාවට අපිට ලෙඩ වෙන්න පුළුවන්. අපිට ඒ කාලෙට හරියට ඇවිද ගන්න බැරි වෙන්න පුළුවන්. මේ කාලේ අපිට කියන්නේ විඳින්න කියන අපි හැදුවට ඒ වෙලේ අපිට ජීවිතේ විඳින්න හරියට කියන්නේ අපේ එනර්ජියක් නෑ. ඇත්තම කතා කරගත්තොත් අපි එනර්ජියක් නැති වෙන්න පුළුවන්. ඉතින් අපි මේ ඔක්කොම ඇචීව් කරගන්නකම් හිටියොත් මම හිතනවා අපේ ජීවිතේ ගොඩක් වෙලාවට දේවල් මිස් වෙලා තියෙයි කියලා. ඒකින්ද මම හිතනවා ඇත්තටම ජීවිතේ සතුට කියන්නේ මේ වෙලේ ජීවත් වෙන එක. ඔයාට ලැබෙන්නේ මොකද්ද? ඒ ජීවිතේ ඒ වෙලේ විඳින්න. අපිට නැති වෙන්න පුළුවන් දේවල්, ලොකු ලොකු දේවල් නැති වෙන්න පුළුවන්. ඒවා ඇචීව් කරගන්න, ඒවා ඇචීව් කරන්න try කරන්න. ඒ කරන කාල සීමාවෙදී ජීවත් වෙන කෙනා වාගේ ඔයාට දවසක් ලැබිලා තියෙනවා. දවසක් ලැබෙනවා. ඒ දවස ලැබෙනකොට ඔයාට දවසක් ලැබිලා තිනවා. ඒ දවස ලැබෙනකොට ඒ ලැබෙන දවසේ ජීවත් වෙන්න. හිතන්න එපා දැන් ගොඩක් වෙලාවට නැත්නම් අපි මේ දේ ඇචීව් කරගත්තට පස්සේ අපි ජීවිතේ සතුටින් ඉන්නවා කියන එක වෙන්නේ නැති කාරණාවක්. උදාහරණයක් විදිහට මම ගන්නවා. ඔයා වෙහිකල් එකක් ගන්නවා. ඔයාගේ ඩ්‍රීම් එක තමයි වෙහිකල් එකක් ගන්න එක. වෙහිකල් එක ගත්තට පස්සේ සතුටින් අපිට සතුටුයි තමයි. හැබැයි ඒ සතුට කියන දේ ඒ විදිහින් පවතින්නේ නැහැ. මොකද ඔයා මේක ලීස් කරලා වාහනයක් ගත්තා කියමුකෝ. ඒ ලීස් එක ලීසින් එක ගෙවන්න ඕන. වෙහිකල් එක රිපෙයාර් කරන්න ඕන. එතකොට ඔයා ඒ රිපෙයාර් කරන්න ලීසින් ගෙවන්න ඔයාගේ ජීවිතේ තව තවත් ඔයා මහන්සි වෙනවා. එතකොට ඔයාගේ සතුට කියන දේ අපි ගත්තට ඒක මේන්ටේන් කරන්න පොඩ්ඩක් අමාරුයි. ඒකින්ද මේ දේවල් අපි කරගන්න ඕන ජීවිතේට මම කියන්නේ ඒ වෙලේ ජීවත් වෙන්න. ඔයාට ඒ වෙලේ ඔයාට සින්දුවක් කියන්න ඉතර සින්දුවක් කියන්න. සින්දුවක් අහන්න ඉතර සින්දුවක් අහන්න. ගෙදර කට්ටියත් එක්ක ඉන්න ඕන කියලා හිතනොත් ඉන්න එයාලත් එක්ක කාලය ගත කරන්න. ඒ කියන්නේ ඔයාට ඒ හම් වෙන සිංගල් විනාඩිය ඔයා ජීවිතේ එයාලත් කියන්නේ ඔයා කැමති දේවල් කරන්න. එතකොට ඔයා දෙයක් ඇචීව් වුණාට පස්සේ ඔයා සතුටු වෙනවා කියන දේට වඩා ඒක සතුටු වෙන්න ඔයා ඒ ඇචීව් ගෝල් එකක් තියාගෙන ඒ ගෝල් එක ඇචීව් කරන්න යන්න. හැබැයි ඒ සිංගල් මූවමන්ට්ස් වල ඒවා කියන්නේ ඔයා ජීවිතේ විඳින්න. එමෙ ජීවිතේ විඳොත් දවසක මම හිතනවා ඔයාගේ ආපස්සට හැල්ලා බලනකොට ඔයාට දුකක් නැති වේවි. මොකද ඔයා හැම මොහොතකදීම ඔයාගේ ජීවිතය සතුටකින් ඉඳලා ඒ ජීවිතේ විඳලා තියෙනවා. මම හිතනවා මම මේ දේ ෂෙයා කරපු දේ ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. එහෙනම් ජය වේවා ඔයාලට. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.